අපූරු වේවැල. ඈත ගමක සිරිපාල කියලා කරුණාවන්ත මහත්මයෙක් ජීවත් වුණා. ගමේ අය එයාට ආදරේට කිව්වේ සිරිපාල මාමා කියලා. එයා කොහේ ගියත් එයාගේ අතේ සිනිඳු ලී වේවැලක් තිබුණා. ඒක සාමාන්‍ය වේවැලක් වගේ පෙනුනට ඒකේ පුංචි රහසක් තිබුණා. දවසක් සිරිපාල මාමා ගම මැදින් ඇවිදගෙන යනකොට එයාට ඇහුණා කවුදෝ අඬන සද්දයක්. එයා බැලුවම දැක්ක පුංචි ලීලා ලොකු කොස් ගහක් යට ඉඳගෙන අඬනවා. මගේ පූස් පැටියා පුංචි ගහට නැගලා එයාට පහින්න බෑ ලීලා ඉකි ගසමින් කිව්වා. ගමේ මිනිස්සු එකතු වෙලා පුංචිව බේරගන්න උත්සාහ කළා. සමහරු ගහට නගින්න හැදුවා. තවත් කෙනෙක් ඉනිමගක් ගෙනාවා. ඒත් ගහ ගොඩක් උසයි. පූස් පැටියා හිටියේ කාටවත් නගා වෙන්න බැරි තරම් උඩ අත්තක. ඒ වෙලාවේ එතනට ආවේ සිරිපාල මාමා. එයා ලීනගේ ඔළුව අත ගාලා අඬන්න එපා දුවේ අපි පුංචිව බිමට දාමු කියලා කිව්වා. එයා උඩ බැලුවා. පූස් පැටියා පයෙන් ගැහෙනවා. සිරිපාල මාමා එයාගේ වේබැල අතට අරගෙන හිමින් සැරේ කොස් ගහේ කඳට 3 පාරක් තට්ටු කරා. ටක් ටක් ටක්. හැමෝම පුදුමයෙන් බලාගෙන ඉඳි පූස් පැටියා හිටපු අත්ත හිමින් පහළට නැමෙන්න පටන් ගත්තා. ඒක හරියට සෝපානයක් වගේ පූස් පැටියව පරිස්සමෙන් බිමට ගෙනාවා. ලීනා දුවලා ගිහින් එයාගේ පූස් පැටියව තුරුල් කරගත්තා. ගොඩක් ස්තුතියි සිරිපාල මාමී. අය සතුටින් කෑ ගැහුවා. ගමේ අය සිරිපාල මාමන්ගේ වේවැල දිහා බැලුවේ පුදුමයෙන්. වේවැලේ කතාව ගම පුරා පැතිරුණා. පහවදා ගොවියෙකුගේ කරත්තයක් මඩේ හිර වුණා. සිරිපාල මාමා එතනට ඇවිත් වේවැලෙන් මඩ වලට තට්ටු කළා. පුදුමයි මඩ තිබුණු තැන ගල් වගේ හයිය වුණා. ගොවියා ලේසියෙන්ම කරත්තේ එළියට ගත්තා. එදා ඉඳන් අපූර්ව වේවැල ගමේ අයට උදව් කළා. ඒක කැඩුණු ගේට්ටුවක් හදන්න, දුකින් හිටපු ආච්චි කෙනෙක්ගේ වත්තේ මයිපු බුදවන්න, නැති වුණු සෙල්ලම් බඩුවක් හොයලා දෙන්න උදව් කළා. ඒක ලොකු හාස්කමක් කළේ නෑ. ඒත් හැම වෙලේම කරුණාවන්ත දේවල් කළා. ගමේ අයට තේරුණා නියම මැජික් එක තිබුණේ වේවැල විතරක් නෙවෙයි. සිරිපාල මාමගේ කරුණාවන්ත හිතේ කියලා. වේවැල එයාගේ උදව්කාරයා විතරයි. සිරිපාල මාමත් එයාගේ අපූර්ව වේවැලත් ගමේ හැමෝගේ ආදරය දිනාගත්තා.